මිනිස්සු කොහොමද දැනගත්තේ? හරිම සිහියෙන් ඉන්න ඔළුවේ වෙන මොකෝත් කල්පනාවල් වැඩ කරන්න බෑ. අර ඔළුව එහෙ මෙහෙ දුවන කලබල ගතියකින් නෙවෙයි. වෙන මොකුත් ඔළුවේ නැහැ. වෙන කිසිම දෙයක් කල්පනා වෙන්නේ නැහැ. වටපිටාවේ මොනවද වෙන්නේ කියලා දන්නේ මේ කතාව විතරයි. මේ පන්තියේ ඉගෙන ගන්න වෙලාවට විතරක් මං කියන්නේ. ගෙදර යද්දි ඕන එකක් ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉන්න ටිකට ඒ පුරුද්ද හදාගන්න. ඔයා හෙන්න නසරාණි જાතියෙක් වෙන්න පුළුවන්. හැබැයි වැඩේට ආවම වැඩේ. එහෙම වෙන්නේ අර ඉගෙන ගන්න ප්‍රොෆෙෂනල් ඒ පාර්ට් එක වෙනම තියාගන්න. පර්සනලි ඔයා ඕන එකෙක් වෙන්න අපි ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි ප්‍රොෆෙෂනලි කියන්නේ මේ වැඩ ඔයාලගේ වෘත්තිමය ජීවිතයේ මේ ඔයාලට මේකෙන් පඩියක් හම්බෙන්නේ නැති බව ඇත්ත. මේක රත්තාවක් වගේ දැනෙන්නේ නැති බව ඇත්ත. නමුත් මේ ඕගොල්ලෝ උත්සාහ කරන්නේ ඔයාලගේ අනාගත වෘත්තියට ඕන කරන සුදුසුකම් හදාගන්න. ඒතර මේ ඉගෙන ගන්නවා කියන්නේ ප්‍රොෆෙෂනල් පාර්ට් එකක්. ඒකෙදි කන්සන්ට්‍රේටඩ් වෙන මොකුත් නැහැ. ඒ වැඩේට ફોකස් ෆුල්ම. එතනින් එහා වාගේ ඒ වැඩින් අර වාගේ පෞද්ගලික ජීවිතය අතර ඕන විදිහකට ඉන්න ඒක කමන්නේ නැහැ. මෙතන ඉද්දි වෙන මොකුත් ලෝකයක් නැහැ. හරි. සමස්ථානික වල කියන්න පුළුවන් අර දැක්වීම් දෙකක් ඔන්න ඉගෙන ගන්න.